අද ට්‍රිකල් ඇකඩමියකෙන් අපි යමු 1884 අවුරුද්දට. තෝමස් එඩිසන් ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වගේම ව්‍යාපාරිකයෙක්. එඩිසන්ට තියෙනවා පවර් ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ ඔහු ගල් අඟුරු සහ ඩයිනමෝ කීපයක් පාවිච්චි කරලා සරල ධාරා විදුලි බලය, එහෙම නැත්නම් ඩිරෙක්ට් කරන්ට් ඉලෙක්ට්‍රිසිටි නිපදවලා විකුණන බිස්නස් එකක් කෙරුවා. ඒ වුණාට එයාට ලොකු ප්‍රශ්නයක් වුණා කාර්යක්ෂමතාවය. කියන්නේ හානිය වැඩි මේ පද්ධතිය. ඒ කියන්නේ එයා හදන විදුලි බලය කම්බිදිගේ පාරිභෝගිකයට යනකොට ගොඩාක් මගදී නාස්ති වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි වැඩි කරන්ට් එකක් තියෙන එක. එතකොට ඔයාලට මතක දන්නේ O level වලදී අපි ඉගෙන ගත්ත P සමානයි VI කියලා විද්‍යුත් ශක්තිය සමීකරණයක්. ඒ කියන්නේ ශක්තියක් යවන්න නම් වෝල්ටේජ් එක වැඩි කිරීම කරන්ට් එක. වෝල්ටේජ් එක වැඩි වුණොත් කරන්ට් එක අඩු වෙනවා. කරන්ට් එක අඩු කරගන්න ඕන නම් වෝල්ටේජ් එක වැඩි කරන්න ඕන කියන කතාව. ඉතින් මේක එඩිසන් දැනගෙන හිටිය. ඉතින් ඒ නිසා එයාට කරන්ට් එක අඩු කරගෙන ලොස් එක අඩු කරගන්න පුළුවන් කියලා එයා හිතුවා. එයා මේ වැඩේ බාර දෙනවා නිකොලා ටෙස්ලා කියන තරුණ විද්‍යාඥයාට. එයාව සේවයට අරගෙන එඩිසන්ගේ මේ DC පද්ධතිය තිබුණු මේ මූලික ගැටලුව විසඳලා මේ ප්‍රශ්නේ ගොඩ දාන්න කියලා ටෙස්ලාට බාර දුන්නා. ඒ විතරක් නෙමෙයි හැබැයි මේ එයාට ඩොලර් 50,000ක ඒ කාලේ වෙනකොට ඒ කාලෙදී ඩොලර් 50,000ක් දෙන්නත් මේ එඩිසන් පොරොන්දු වුණා. I will give you $50,000 if you do this well. ටෙස්ලා මේ වැඩේට බැහැලා DC පද්ධතිය අලුත් වැඩිය කරන ගමන් මෙයා AC සිස්ටම් එකක්. ඒ කියන්නේ එක පැත්තකට කරන්ට් යන විදිහක් නෙමෙයි දෙපැත්තටම කරන්ට් යන විදිහක් ගැන පොඩි යෝජනාවකුත් එඩිසන්ට ඉදිරිපත් කරා. කොහොම වුණත් තමන්ගේ හැකියාව පෙන්නලා ඩොලර් 50,000 ඉල්ලපු වෙලාවේ ටෙස්ලාට එඩිසන්ගෙන් හම්බෙච්ච උත්තරේ ගැන නම් සතුටු වුණේ නෑ. එයාට කියනවා Tesla, you do not understand our American jokes. මේ විදිහට වංචාවට ලක් වුණාට පස්සේ ටෙස්ලා එඩිසන්ගේ DC පවර් ව්‍යාපාරයෙන් අස් වෙනවා. අස් වෙලා ජෝර්ජ් වෙස්ටිං හවුස් කියන ව්‍යාපාරිකයත් එක්ක ජොයින් වෙනවා. එයා මේ AC සිස්ටම් එක වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න කැමති වෙනවා. Okay, Tesla. I like to invest in your AC system. ඉතින් AC වලට ට්‍රාන්ස්ෆෝමර්ස් පාවිච්චි කරලා වෝල්ටීයතාවය ලේසියෙන් අඩු වැඩි කරගන්න පුළුවන් වුණා. දැන් අදටත් තියෙන මේ සිස්ටම් එකනේ. ඒක DC වලට ඒ කාලේ කරගන්න එච්චර පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මේ AC ව්‍යාපාරය වටන්න එඩිසන් නොගත්ත මහන්සියකුත් නැහැ. නෝ එඩිසන් උත් නිකන් හිටියේ නැහැ. එක සැරයක් මේ දෙනෝ 1000ක් ඉස්සරහා ටොක්සි කියලා අලියෙකුට AC විදුලිය වද්දලා මරලා පෙන්නලා තියෙනවා 1903 දී AC අනතුරුදායකයි කියලා පෙන්නන්න. ඉතින් මේ තරගේ දිනලා තමයි අද තියෙන මොඩර්න් AC ග්‍රිඩ් එක ලෝකෙට බිහි වුණේ. ඉතින් මේක තව රසවත් විස්තර සහිතව දැනගන්න ඕන නම් War of Currents කියලා පොඩි සර්ච් එකක් දාන්නකො. එතකොට විස්තර හොයාගන්න පුළුවන්. හරිම රසවත් කතා ගොඩක් තියෙනවා ඒකේ. ඉතින් මම මේ මහන්සිය ගන්නේ ඊළඟ ජෙනරේෂන් එකට විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන ආසාවක් ඇති කිරීමේ අරමුණින්. ඉතින් ඒ නිසා ඔයා ආසනම් හරි ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන ළමයි හරි ඕනම කෙනෙක් ඉන්නවා නම් මේ දැනුම ෂෙයා කරගන්න. ට්‍රිකල් ඇකඩමි එක ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ආයෙ හම්බෙමු. ගිහින් ඉන්නම්. ජය වේවා.